වැදගත් මිනිස්සුෙකුට නිකන් අර ඒ වැදගත් නම් වරදින්න බෑ වගේ එකක් මේ සමාජයේ තියෙනවා සාංශ. මේක වැදගත්කම ගොඩනගා ගන්න යන කෙනෙකුට මං හිතනවා දැනගන්න ඕන කාරණාවක්. කියන්නේ සාංශ වැදගත් කෙනෙකුට වරදින්න බැරිද සහ වැදගත් කෙනෙකුට වැරදුනොත් එයා කොහොමද කටයුතු කරන්නේ? අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා ඉතා වැදගත් ජීවිතයක් ගත කළා වරදින්නේ නැහැ. හැබැයි වර්තමානයේ අපි වැදගත් ජීවිතයක් ගොඩනගා ගන්න යන ගමනේදී අපේ අතින් අතපසුවීම් වෙන්න පුළුවන්. අත්වැරදීම් වෙන්න පුළුවන්. සිහිමුලාවීම් වෙන්න පුළුවන්. එතකොට පින්නත් ස්වාමීන් වහන්සේ වැදගත් කෙනෙක් ඒ වගේ අවස්ථාවක ඒ වරදින් නැගී සිටීම වැදගත්. ඔබටත් එදිනෙදා ජීවිතේ ඔබ අතින් අතපසුවීම් මගහැරීම් වෙන්න පුළුවන්. එතකොට බලන්න මේකෙන් මම නැගී හිටින්නේ කොහොමද? ඒකට දැන් මේ ශාසනයේ තියෙන ඉතා වටිනා කාරණයක් තමයි වරදක් වුණොත් ආයෙ නැගී හිටින්න පුළුවන්. ඒකට කියනවා ආයත සංවරයේ පිහිටනවා. ශාසනයේ දියුණුවේ ලක්ෂණයක් විදිහට බුදුරජාණන් ශ්‍රීක වදාළේ. එතකොට මේ මගේ අතින් වරදක් වුණා මම මේකෙන් නැගී හිටින්න කොහොමද කියලා. දැන් අපේ අතින් වෙන වැරදි විවිධයිනේ. සමහර ඒවා අපි හිතමු විවෘත වෙලා වරදින් නැගී හිටින්න පුළුවන්. එහෙම නැත්නම් ධර්මයේ කල්පනා කරලා වෙන්න පුළුවන්. සිල් සමාදන් වෙලා වෙන්න පුළුවන් නේද? එතකොට අර වැදගත් දේ තමයි වරදක් වුණොත් ස්වාමීන් වහන්සේ වැදගත් කෙනෙක් ඒක හංගන්නේ නැහැ. හැංගීම තුළ තව කෙලෙස් අරුබුද හැදෙනවා. තමන්ගෙන් වෙච්ච වරද එයා පිළිගන්න. ඔව් මගේ අතින් වරද වුණා. එයා වරදක් විදියට දැක්කේ නැති වුණොත් ඒ වරද ආයෙ හැදෙන්නේ. ආයෙමත් වෙනවා. ඒතකොට ආයත සංවරයේ පිහිටීමේදී වැදගත්ම දේ තමයි ඒ වරද තේරුම් ගන්න. ඒතර වැදගත් මිනිසයා යම් වෙලාවක සීමුලා වීමෙන් වරදක් වුණොත් මගේ අතින් මෙතන වැරදුනා. එයා ඒක පිළිගන්නවා. ඊට පස්සේ එයා නිවැරදි වෙනවා. එතකොට මේ ශාසනයේ තියෙන අපිරිසිදු කෙනෙක් ශාසනයට ඇවිල්ලා පිරිසිදු වෙනවා. වැරදි කරන කෙනෙක් ශාසනයට ඇවිල්ලා නිවැරදි වෙනවා. දුස්සීල කෙනෙක් ශාසනයට ඇවිල්ලා සිල් රකින්නවා. මසුරු මිනිස්සෙක් ශාසනයට ඇවිල්ලා දන් දෙන්න පටන් ගන්නවා. එතකොට ඒ වගේ නොවැදගත් මිනිස්සෙක් අඩුපාඩු තියෙන මිනිස්සෙක් ශාසනයට එන්නේ. හැබැයි මේ ශාසනයට ආවට පස්සේ සත්පුරුෂ ඇසුර තුල අර වැදගත්කම් හදාගෙන අර අඩුපාඩු දුර්වලතා මගහැර ගන්නවා. ඉතින් ඒ නිසා හරි වටිනවා මේ කාරණේ. වැදගත් ජීවිතයක් කරා යන ගමනේදී අපේ බිඳ වැටීම් වෙන්න පුළුවන්. ඒක සම්පූර්ණ ජීවිතේ පරාජයක් කියලා ගන්න ඕනේ නැහැ. ආයි නැගිටින්න පුළුවන්. එදා අරහත්ත්වයට පින් තිබ්බ මහෝත්තම මහා පුණ්‍යවන්තයින් අතින් අඩුපාඩු වුණානේ අරහත්ත්වයට කලින්. සාමාන්‍ය සීක භික්ෂුවක් වශයෙන් ඉන්නකොට අඩුපාඩු වුණා. හැබැයි වහා නිවැරදි වුණා. වරද හදාගත්තා. අරහත්ත්වයේ කරා ජීවිතේ ගොඩනගා ගත්තා නේද? ඉතින් ඒ වගේ අර අපේ මහත්යෙක් හරි ලස්සන කතාවක් කියව ස්වාමීන් වහන්සේ පුළුවන් කියන වගේම තමයි බෑ කියන වචනය වැදගත් කිව්වා. බෑ කියන එකත් වැදගත්. දැන් අපි දුම් කාට හරි පොරොන්දුවක් වෙනවා. අපිට ඒක කරන්න වෙන්නේ. අපි යාට කතා කරලා මගේ අතින් මෙන්න මෙහෙම එකක් වුණා මට මේ වෙලාවේ කරන්න බෑ. ඒක වරදක් බවට පත් වෙනවා. අපි ඒක මග හරිනවා. නේද? ඒකට පිළිතුරු දෙන්නේ. ඒ වගේ වෙලාවට ඒක වරදක් බවට පත් වෙනවා. ඒ නිසා වැදගත්කම සොයා යන වැදගත් මිනිස්සෙක් අතිමුත් අතපසුවීම් වෙන්න පුළුවන්. එතකොට බලන්න ඕනේ වැදගත්කමක් තමයි ඒක තමන්ගේ අතින් වෙච්ච වරදක් කියලා පිළි අරගෙන නැගී හිටීම. ඒ වගේ වෙලාවට කවදාවත් අධෛර්යමත් වෙන්න හොඳ නැහැ. කවදා හරි ඒ වැදගත්කම් අපිව ආරක්ෂා කරනවා කියන විශ්වාසය ඇති කරගත්තොත් කවදා හරි වටිනාකම් අපේ ජීවිතයට සුව පහසු ඇති කරනවා.